හරි පටන් ගන්න. 1 2 3 4. කනහිරන් නිරුපායන මේ මිදිරි උදෑසනේ පතන්නම් ඔබ සියලු දෙනාටම සුබම සුබ උදෑසනක් කියා. අද මා මෙතනට පැමිණියේ අම්මා ගැන වදම් බිදක් ඔබ හමුවේ තැබීමටයි. මගේ අම්මා මට හුඟක් ආදරෙයි. අම්මා මට පොත් පැන්සල් අරන් දෙනවා. අම්මා මාව රටට දැයට හොඳ පුරවැසියෙක් කරනවා. මගේ කතාව මින් අවසానයි. අසා සිටි ඔබ සැමට ස්තුතියි. අපේ අම්මා දසමසක් විසදරා අපව ආදරයෙන් හදා වඩා ගත්තේ අපේ අම්මා අපේ කැත කුණු අත ගාලා අපිට හොඳ නරක කියලා දීලා අපව අද හොඳ ළමෙක් තියෙන්නේ අපේ අම්මා. අප ඉස්කෝලේට ගිහින් දාලා අපිට ඉගෙන ගන්න සලස්සලා අප ආදරයෙන් බලාගත්තේ අපේ අම්මා. අපේ ඉස්කෝලේට ගිය වෙලාවෙ ඉඳන් අපේ අම්මා හිතන්නේ මගේ ළමයා දැන් ඉස්කෝලේ ඉන්නේ. එයා දැන් හොඳට ඉගෙන ගන්නවා. එයා හොඳට ඉගෙනගෙන හොඳ පුරවැසියෙක් වෙයි කියලා. අපේ අම්මා එහෙම හිතලා අපි නරක වැඩ කරොත් මොනවාද වෙන්නේ? කියලා කියන්නේ අපි අම්මගේ කුසට ආපු දවසේ ඉඳලා අපිව පරිස්සම් කළා. අපිට අපිව හදා වඩාගත්ත කෙනා තමයි අපේ ආදරණීය අම්මා කියලා කියන්නේ. අපි කුසට ආව කියලා දැනගත්ත වෙලාවෙ ඉඳලා අම්මා හයියෙන් අඩියක් තිබ්බේ නෑ අපිට හානියක් වෙයි කියලා. උණු වතුර ටිකක් බිව්වේ නෑ අපිට කරදරයක් වෙයි කියලා. වැඩක් පළක් කරේ නෑ අපිට හානියක් වෙයි කියලා. බරක් කිස්සුවේ නෑ බඩ ඉන්න දරුවට මොකක් වෙයිද කියලා. එහෙම හිටපු අපේ අම්මා අපි හම්බුනාට පස්සෙත් අපිට ගොඩක් ආදරෙන් සැලකුවා. චූටි කාලේ ඉඳලම හැමදේම අපිට කියලා දුන්නා. හොඳ ළමයෙක් කරන්න අපේ අම්මලා ගොඩක් මහන්සි වුණා. ඉතින් මේ අම්මා ගැන තමයි අද මම කතා කරන්නේ.